Hello guys. අපි අද හදමු වෙලා රොටි. මම අර ටික තැම්බෙන්න දැම්මා. ලුණුයි අම්මිරිසි ටිකයි කපා ගත්තා. දැන් මේ වැහලා පැවුවා විතරයි බලන්න ලස්සන. අනේ ෂෝ. අපි දැන් ගෝවා කෑල්ලකුත් කපා ගමු. මේක මේ easy recipe එකක්. ගෝවා තියෙනවා. හස්බන්ඩ් ගාස්ම කෑම ගෝවා පාන් පිටි දාගත්තා. දාපු දැන් මේකට ලුණු. ඊට පස්සේ මම මේකට අනිවාර්යෙන් තෙල් දානවා. ඔන්න උතන මට තෙල් ටිකක් වැඩි වෙනවා. ඔයාලා වැඩි කරගන්නවා. මම අර එක අතකින් ෆෝන් එක අල්ලන් කරන නිසා තෙල් ගොඩාක් ඕනේ. හැබැයි තෙල් ටිකක් ඕනේ. ඉතින් මික්ස් කරන්න ඕනේ. අතේ ඇලෙන්නේ නැති වෙන්න මම ඒක වලට පෙන්නනවා. මෙන්න මේ ගානට තියෙනවා. ගානට වැලෙන්නේ නැහැ. ෂොක් සොෆ්ට් එකට මම රතු වෙලා ඉන්නේ මට මහන්සි. මේ ටික අනලා. දැන් අපි මේක වහලා තියමු පැයකමාරක් විතර. මගේ අර ටිකක් දැන් තැම්බෙලා ඉවර වෙන්න යන්නේ. මෙන්න තියෙනවා මම තම්බල පොඩි කරගත්ත ආල. මේක ඉතින් පොඩි කරන විදිය ගත්තේ නෑ. ඔයාලා දන්නවනේ ඉතින් ආල පොඩි කරන්න මොනවද ඕනේ. ඊට පස්සේ මම ගම්මිස් ටිකක් කොටා ගත්තා. මොකද මේ ගම්මිස් දැම්මම මාරයි. අපි දැන් පේස්ට් එක හදාගෙන ඉමු. මම දැන් මේ කාචිලි පෙන් තියලා තියෙන්නේ. දැන් අපි ඒකට තෙල් දාමු. මම තෙල් දාගත්තා. දැන් අපි මේකට දාමු අනිත් ඒවා ටික. මම ලුණු ටිකයි අම්මිරිස් ටිකයි දැම්මා. මම ඒකටම ගම්මිරිස් ටිකක් දාගන්නවා. කොහොම ටිකක් දාලා මේකට ලුණු ගොඩක් ඕනේ නැහැ. මොකද මම අර තැම්බෙද්දි තියුණු දැන් ටිකක් දාලා. මසාලා ටිකක් දාලා. මේ තියෙන්නේ මගේ පේස්ට් එක. මම මේකට මේ මිරිස් කුඩු චූට්ටයි. මිරිස් කුඩුනේ මේ කෑලි මිරිස් චූට්ටක් දැම්මා මේ. මොකද ගම්මිරිස් අම්මිරිස් දෙකම දාපු නිසා චුට්ටක් සැර වෙන්න පුළුවන් නේද? චුට්ටක් දාගත්තා. තමයි. තෙල් ටිකක් දාලා තියෙන්නේ. දැන් මේක මේ හොඳට වඩා ගන්නවා. රෝලින් පින් එකක් තියෙනවා නම් ඒකෙන් කරන්න. මට රෝලින් පින් එකක් නැහැ. ඉතින් මම මේ නිසා වෙනුවෙන් හොඳට මේක තුනී වෙන්න මෙහෙම ලොකු රොටියක් වගේ අනාගන්න මේක මේ හොඳට මේ තුනී වෙනවා. මොකද හොඳට ඇනිලානේ තියෙන්නේ. පැයකමාරක් විතර මම තිබ්බා මේක. ඊට පස්සේ අපි මේ පේස්ට් එක මේකෙන් හොඳට අතුරු ගන්න ඕනේ. මෙන්න පේනවද? මම හොඳට අර පේස්ට් එක මේකේ හොඳට ගෑවා. දැන් යම් පාන් පිටි පේන්නේ නැහැ. ඊට පස්සේ තමයි තියෙන්නේ සුපිරිම වෙලෙ. ඊට පස්සේ මෙන්න මේක අපි මෙන්න මෙහෙම රෝල් කරනවා. මෙන්න මේ විදියට. මෙන්න මෙහෙම රෝල් කරගන්නවා. හරිද? පේනවද? ඊට පස්සේ මේක මෙහෙම චුට්ටක් මම මෙන්න මෙහෙම කරලා මේක අපි කේක් ටිකක් වගේ කපා ගන්න ඕනේ. ඔයාලා කැමති විදිහට කපා ගන්න. බෑ කැමති විදිහට කපන්න බෑ. ඉතින් මේ විදිහට කරොත් ඉතින් මෙහෙම තමයි කපන්නේ. ස්විච් රෝල් තියෙන්නේ අන්න ඒ වගේ. එන්නේ ඒ වගේ ඉතින් මේ කපා ගන්න ඕනේ. මට ඉතින් අර මේ ඇඩ් වල වගේ ලස්සනට කපන්න බෑ. මේ ඇත්ත දෙන්නේ. මෙන්න පේනවද? මෙන්න මේ වගේ හදාගන්න. මේ මෙන්න මේ චුට්ට අවුල් වෙලා ඉතින් ගණන් ගන්න එපා. එහෙම තමයි. ඉතින් මෙන්න මේ වගේ ටිකක් තියෙනවා ඔයාලට. මම පෑන් එකට තෙල් ටිකක් දාලා ඔන්න මම ඔක්කොම ටික තියාගත්තා. මේ මම එක පැත්තක් ෆ්‍රයි වුණාම අනිත් පැත්ත දාගත්තා. ඔයාලා මතක් කරලා මේක හැම පැත්තම හොඳට ෆ්‍රයි කරගන්න. නැත්නම් මේ ඇතුලෙන් අමු වෙනවා. ඒ නිසා ඉතින් හැම පැත්තම බල
ෆ්‍රයි කරගන්න. එළවලු චූටක් ඉතුරුලා තිබ්බ නිසා මම මේ වගේ පිටියනක් නැතුව ටක් ගාලා රෝල්ස් බට්ටු දෙන්නෙක් හදාගත්තා. මට ආසයි තුනා චුට්ටක් චූටි දෙන්නෙක්. මේ චුන්නියන් දෙන්නෙක් හදාගත්තා. පිටියනව නෑ අර අපි අර තෝසි හදන්නේ අන්නේ මිශ්‍රණය වගේ පොඩ්ඩක් හදාගෙන මේ අර එළවලු එක ඒකට ගාලා බිස්කුට් දාලා දැන් බදිනවා. මෙන්න තියෙනවා මගේ කම්මැලි එළවලු රොටි පැංචෝ ටික. අපි දැන් මේක දෙමු. ජාන් බලන්න මොකද කරන්නේ කියලා. හායි. කෑම කෑව. Wow. කාලා කියන්න බලන්න කොහොමද කියලා. මේ ඇත්තටම කියන්න ඕනේ බොරුවට නිකන් ඕනේ නෑ. What's that? What's that? ආයේ ඇත්තටම මොනවද නිකන් වෙනස් විදිහේ හදලා තියෙන්නේ නිකන්. What was that? Swiss roll like that. ඒක තමයි. That's සරදම වෙනස. රහයි අප්‍රූවල් එක දුන්නද? Good. තේ එකකුත් හලු. මෙන්න ඔයාගේ තේ එක. නියම දෙක නියමට යනවා. හරියන අපි ආයෙත් වීඩියෝ එකකින් එන්නම් කියලා බයි කියන්න. Bye.